ලෝකේන 100ට 1ක් වුණා මිලියනර්ස්ලා බිලියනර්ස්ලා ගාව ඉතිරි 90ට වඩා සල්ලි තියෙනවා කියන එක දැන් අමුතු දෙයක් නෙවෙයි. හැබැයි ඒක අමුතු දෙයක් වෙන්න ඕන. මොකද ඒකෙන් තේරෙනවා අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගාව මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. Bro, we have only 3 main resources in our life. Time, money, effort. ඉතින් මේ රිසෝර්ස් තුන වේදන් කරන විදිය මේ රිසෝර්ස් තුන අපි පාවිච්චි කරන විදිය අනුව තමයි අපි සාර්ථක පුද්ගලයෙක්ද අසාර්ථක පුද්ගලයෙක්ද කියන එක වෙනස් වෙන්නේ. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ මේ රිසෝර්ස් තුන කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ සල්ලි, වෙලාව, අනවශ්‍ය දේවල් වලට වේදන් කරලා ඔහේ නාස්ති කරලා දානවා. හැබැයි වැදගත්ම දේ සහ භයානකම දේ තමයි ශ්‍රමය. මේ සිස්ටම් එක හැදිලා තියෙන්නෙම අපේ ශ්‍රමය විකුණන් ගන්න. අපේ ශ්‍රමය පඩියකට යටත් කරලා මාසෙකට සීමා කරලා අමුතු විදිය ට්‍රැප් එක මේ ගමන් කරන්න. ඉතින් මට ඕන කරලා තියෙන්නේ මේ තුනේ වැලියු එක ඔයාලටත් එක්ක ෂෙයා කරගෙන මොකද මේක මම ගොඩක් අමාරුවෙන් ඉගෙන ගත්ත දෙයක්. මේ වැලියුස් තුනෙන් අපි හරියටම ප්‍රයෝජන ගන්න කොහොමද? අපේ ජීවිතේ සක්සස් කරගන්න මේ වැලියු තුන යූස් කරන්න කොහොමද කියලා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම දැන් වීඩියෝ එකේ අන්තිම පොයින්ට් එක තමයි වැදගත්ම පොයින්ට් එක. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. වීඩියෝට යන්න කලින් මමගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් කියලින්නම්කෝ. මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. රයිට්. මම යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කාලේ ඉඳන් ඒ කියන්නේ ගෙදරින් ඈත් වෙලා කොළඹට ආපු කාලේ ඉඳන් මට ඕනිකමක් තිබ්බා අමතර ස්කිල් එකක් හදාගන්න. මට ඕනිකමක් තිබ්බා අමතරම ආදායමක් හොයාගන්න. හරිද? ඊට පස්සේ තමයි මට අමතර ස්කිල් එකක් හදාගන්න ඕනිකමක් තිබ්බේ. මොකට ආදායමක් ගන්න ඕන නම් අපි මොකක් හරි වැලියු එකක් මිනිස්සුන්ට සෙල් කරන්න ඕනේ. රයිට්. ඒ වැලියු එක හදාගන්න මම මොකක් හරි ස්කිල් එකක් හදාගන්න ඕනේ. එහෙම කල්පනා කරලා බලනකොට මට කරන්න පුළුවන් දේවල් මොනවාද? අන්න එතනදී මට තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි මට හොඳට වීඩියෝ එඩිටින් කරන්න පුළුවන්. මට graphic designing ඒ දේවල් වල පොඩි ආසාවක් තිබුණ නිසා මම ඒ දේවල් වල නිරත වෙලා තිබ්බා. so මම පටන් ගත්තා වීඩියෝ එඩිටින් කරන්න. ඉස්සෙල්ලාම Facebook එකේ ඇඩ් එකක් දාලා local channel එකත් එක පොඩ්ඩක් මූණා. ඊට පස්සේ 5 එකට පොඩ්ඩක් මූණා. ඊට පස්සේ company එක පොඩි කාලයක් වැඩ කරා. ඉතින් මේ වගේ මම step by step පොඩ මගේ මේ වීඩියෝ එඩිටින් journey එක මම ආවා. ඉතින් එතනදී මම තේරුම් ගත්ත දේ තමයි campus එකේදී මම product එකක් විතරයි. ඒ කියන්නේ මම campus එකේ දවස් 5ම lectures යනවා. lectures ගිහිල්ලා දෙයක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දේවල් මට වැදගත් ඒ කවදාද දවසක මම මේ field එකෙන් job එකක් කරනකොට. හැබැයි කැම්පස් යන කාලේදී ටයිම් එක මගේ එෆර්ට් එක සහ මගේ මුදල් ඔක්කොම සීමා කරලා තියෙනවා. මොකද මට ඉතින් එහාට දෙයක් ගන්න බෑ. එයාලා යන පාලේ මම යන්න ඕනේ. රයිට්. හැබැයි මගේම බිස්නස් එකක් කරනකොට මම මගේම දෙයක් ලෝකේ වටේ ඉන්න මිනිස්සුන්ට මම වීඩියෝ එඩිටින් කරනකොට මට පුළුවන් මගේ කාලය මැනේජ් කරන්න. මට පුළුවන් මගේ සල්ලි මැනේජ් කරන්න. මට පුළුවන් මගේ එෆර්ට් එක මැනේජ් කරන්න. ඒක මම දැක්ක ලොකු ඔපචුනිටි එකක්. මොකද මට කලින් පැය 5ක් යනවා නම් වීඩියෝ එක එඩිට් කරන්න මට ඒක දැන් පැය 2කින් කරන්න පුළුවන්. මොකද මම දැක්ක කාලේ තියෙන වටිනාකම. ඉතින් මම ටෙම්ප්ලේට්ස් හොයාගත්තා. ඒකේ ට්‍රික්ස් හොයාගත්තා. ෂෝට්කට් කීස් යූස් කරා. ඉතින් මේ දේවල් වලින් මම අඩු කාලෙකදී ලොකු වැලියු එකක් දෙන්න පුරුදු වුණා. ඒ වගේම තමයි මගේ එෆර්ට් එක. මම පුරුදු වුණා කැම්පස් එකේ ඉවරලා යාළුවොත් එක්ක ආතල් එකේ ඉන්න එකද එන්නේ කෙන්ද මට ආදායමක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කැම්පස් ඉවරලා ගෙදර ඇවිල්ලා මගේම කියලා දෙයක් කරන කෙන්ද මට ආදායමක් ගන්න පුළුවන්. හරිද? ඒ ආදායමක් ගත්තට පස්සේ මම ඒ සල්ලි වලින් යම් කිසි කොටසක් යාළුවොත් එක්ක ඉන්නත් මං වියදම් කරා. මොකද ජීවිතය කියන්නේ අපි ඉදින්න ඕනේ දෙයක්නේ. එතනදී මම තේරුම් ගත්ත දේ තමයි මේ කාලයේ ශ්‍රමය සහ වෙලාව කියන එකේ වටිනාකම. මම මේ දේ කියන්න හිතුවේ මම කියන්නේ නැහැ කැම්පස් යන එක නරක දෙයක්, ඉගෙන ගන්න එක නරක දෙයක්. මම තාම ඉගෙන ගන්න එකනේ. මම කැම්පස් එකේ ඉන්න ළමයෙක්. ඒතර මට එහෙම ඉන්න ගමන් ඔයාලට කියන්න බෑ කැම්පස් එකේ එපා කියලා. ඒක ඇත්තටම ලොකු වැලියු එකක් තියෙන දෙයක්. අපේ ජීවිතේ අනිවාර්යෙන් අපි මොකක් හරි ස්කිල් එකක් කරලා තියෙනවා, ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. ඩිග්‍රියට වඩා දැන් අමතරව මලින්ද කිව්ව විදිහට අපිට අනිවාර්යෙන් PhD level අපි යන්න ඕනේ මේ AI එක අපි survive වෙන්න නම්. but එතනින් එහාට ගිහලා දැන් අපේ බැච් එකේ 1600 කට ළමයි ඉන්නවා. right. ඒ 1600ම සක්සස් වෙනවා කියලා ගන්න නැහැ නේ ඩිග්‍රී එකක් කරා කියලා. මම කියන්නේ ඔයාලා ඩිග්‍රී එකක් ෆලෝ කරන ගමන් අනිවාර්යෙන්ම ඔයාලගේ ස්කිල් එක ඩෙවලොප් කරන්න. අනිවාර්යෙන්ම මොකද ස්කිල් බේස් තමයි හැමදේම දැන් ඉස්සරහට වෙන්නේ. මොකක් හරි ඔයාගේ වැලියබල් ස්කිල් එකක් ඩෙවලොප් කරලා ඒකේ සල්ලි හොයන්න පටන් ගන්න. මොකද අල්ටිමේට් අපේ ගෝල් එක ඩිග්‍රී එකක් තියෙනවා කියන එක අල්ලපු ගෙදර නැන්දර ඩිග්‍රී එකක් තියෙනවා කියලා කියන එක නෙවෙයිනේ. සමහර කට්ටිය අල්ටිමේට් ගෝල් එක වෙන්න පුළුවන්. but generally අපි ගත්තොත් එහෙම අපි ඩිග්‍රී එකක් ගන්න අපි ස්කිල් එකක් හදාගෙන සල්ලි හොයන්න. ඉතින් මම කියන්නේ ඩිග්‍රී එකක් ෆලෝ කරන පළියට කැම්පස් යනවා කියන පළියට එතන ගිහලා පිස්සු නටන්නවත් එහෙම කරන්න එපා. ඔයාට පුළුවන් හොඳ ස්කිල් එකක් හදාගන්න. ඉතින් මම දන්නවා දැන් කැම්පස් වල ළමයි කෙනෙක් ඩිග්‍රී එකක් ෆලෝ කරන කට්ටිය කෙනෙක් 100ට එකක් දෙකක් 110ක් විතර ඒ ස්කිල් එක හොඳට ප්‍රගුණ කරලා එතනින් හොඳ මැච් එකක් ගන්නවා. හැබැයි ඉතින් 180ක් 190ක් විතර ඔහේ නිකන් ජෙනරල් ඩිග්‍රී එකක් කරන් එළියට වෙලා ජොබ් නැහැ කියලා අඩනවා. ඉතින් මං කියන්නේ අන්න ඒක අපි වෙනස් කරන්න ඕන. රයිට්. ඔයාට පුළුවන් හොඳට ඉගෙනගෙන හොඳ ස්කිල් එකක් හදාගෙන තමන්ගේම කියලා පාත් එකක් හදාගන්න. හැමෝම බිස්නස් කරනවා කියලා එක්කුත් නැහැ. හැමෝම ෆ්‍රීලාන්සින් කරනවා කියලා එක්කුත් නැහැ. තමන් කැමති කෙනෙක් යටතේ වැඩ කරන්න අඩුමතර මේ කරන වැඩේ ඔයාට හොඳින් කරන්න පුළුවන්. මේ වගේ ස්කිල් එකක් හොඳින් හදාගත්තොත් එහෙම ඉතින් අංක එක තමයි ඔයා අනිවාර්යයෙන්ම හොඳම ස්කිල් එකක් හදාගන්න ඕනේ. හොඳ වැලියබල් ස්කිල් එකක් හදාගන්න ඕනේ. ලෝකෙ තියෙන ප්‍රශ්නකට හොඳ උත්තරයක් හොයන්න ඕනේ. හොඳ සර්විස් එකක් හොඳ ප්‍රොඩක්ට් එකකින් ලෝකෙ තියෙන ප්‍රශ්නට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඔයාට අන්න එදාට ඔයාට සාර්ථක වෙීමේ පළවෙනි පියවර ඔයා ආරම්භ කරනවා.
හරි දැන් තමයි මම මේ මාතෘකාවට ඇත්තටම එන්ටර් වෙන්නේ එෆර්ට් එක මම පටන් ගන්නම් එෆර්ට් එක එහෙම නැත්නම් අපේ ශ්‍රමය අපි කොහොමද අපේ ශ්‍රමය හරියටම දෙයකට පාවිච්චි කරන්නේ හිතන්නකෝ ඔයා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන් යනවා ඔයාගේ ෆ්‍රීලාන්සින් වැඩක මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන් යනවා රයිට් ඔය ප්‍රොජෙක්ට් එක කරන් යන අතරතුරදී ඔයාට යාළුවෙක් තා කරනවා මෙහෙම දෙයක් තියෙනවා මේ පාටිය තියෙනවා මේකට යන්න පොඩ්ඩක් එහෙම නැත්නම් මොකක් හරි ඔයාගේ ආගටෙන් අමතර දෙයකට ඒ යාළුවෙක් ඔයාව ෆෝස් කරනවා එතනදී ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ නෑ මං මගේ එෆර්ට් එක මේ වෙලාවේ දෙන්නේ මගේ ප්‍රොජෙක්ට් එකට මොකද ඒක ගොඩක් වැදගත් මං අද මේ වැඩේ කරොත් තමයි මට හෙට මේ ඉන්කම් එක නැත්නම් මට මේ ලෙවල් එකට හෙට යන්න පුළුවන් අන්න ඒ වගේ හිතලා ඔයාට පුළුවන්කමක් තියෙනවා වගේ එෆර්ට් එක හරිම තැනකට යොමු කරන්න හිතන්නකෝ ඔයාට choices අපේ ජීවිතේ අපි ගොඩක්ම කරන දේ අපි තීරණ ගන්න එක ඉතින් ඔයාට හරිම තීරණය ගන්න පුළුවන් වෙනවා ඔයාගේ ශ්‍රමය කිසිම වෙලාවක මම කියන්නේ වැලියු එක නැති දෙයක් වෙනින් පාවිතා ගන්න එපා දැන් මට හොඳ එක්ස්පීරියන්ස් එක අපි කැම්පස් එකේ වැඩ කරනකොට සමහරලාට මට අදාළ නැති දෙයකට මගේ ශ්‍රමය දෙන්න වෙනවා එතනදී මම දෙපාරක් නෙවෙයි දැන් 10 පාරක් කල්පනා කරනවා ඉස්සර නම් මම කරමු කියලා යනවා ඔහේ යනවා යන්නම් වාලා ගිහිල්ලා වැඩ කරනවා රයිට් හැබැයි දැන් මම 10 පාරක් කල්පනා කරලා බලනවා මේක මට වැලියුබල් මේකෙන් මට දෙයක් හම්බ වෙනවා මොකද ඒක සෙල්ෆිෂ් නෙවෙයි ගයිස් මොකද මම මේ වැඩේ කරන්නේ නැත්තම් උතන්ට වෙන එකලේ වැඩේ කරනවා මම ඒක දන්නවා මොකද මම කල්පනා කරන්නේ අල්ටිමේට්ලි මම මේ මිනිස්සු වෙනින් වැඩ කරා කියලා ඒ කට්ටියන් දෙයක් මට ලැබෙන්නේ නැහැ මම කියන්නේ ඒක යාළුවෙන් දෙයක් අපිට අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ අපි දෙවල් බලාපොරොත්තුෙන් වැඩ කරන්න ඕනේ කියලා එහෙම අදහසක් නෙමෙයි මම දෙන්නේ මම කියන්නේ අපි අපේ කාලයට අපි අපේ ශ්‍රමයට ලොකු වැලියු එකක් දෙන්න ඕනේ එහෙම දුන්නොත් තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාගේම දෙයක් බිල්ඩ් කරන්න ඔයාගේම සිස්ටම් එකක් බිල්ඩ් කරන්න එහෙම සිස්ටම් එකක් බිල්ඩ් කරපු කාලෙට ඔන්න ඔයාට පුළුවන් හොඳ ඉන්කම් එකක් එනකොට ඔයාට ඇති වෙනකන් ඩොනේෂන් අරවමීම කරගෙන ඉන්න පුළුවන් ඉතින් මේ කියන දේ තේරුම් ගන්න මේකේ වැරදි පැති අල්ලගෙන සෙල්ෆිෂ් වෙලා ආත්මාර්ථකාමීයක් වගේ කිසි මිනිහෙට උදව් කරන්න නැතුව එහෙම ඉන්න එපා අපිට වෙලාවල් එනවා මිනිස්සුන්ගෙන් වැඩ ගන්න මිනිස්සුන්ගෙන් ඉදිරිපත් වෙන්න වෙලාවල් එනවා මම මේ මෝනිටරින් කරලා තියෙනවා ඉතින් ඒ වෙලාවට මේ මැසේජ් එන්න හැබැයි බේසිකලි අයිඩියා එක තියාගන්න මොකක් හරි එෆර්ට් එක වගේ ශ්‍රමය මොකක් හරි වේදම් කරන්න කලින් මේක අපිට වැලියුබල් දෙයක්ද එහෙම නැත්නම් මේකට කිසි දෙයක් හම්බෙන්නේ නැද්ද කියන එක ෆිල්ටර් කරලා බලලා වගේ එෆර්ට් එක එතනට යොමු කරන්න හරිද ඊළඟ පොයින්ට් එක තමයි ටයිම් එකත් එෆර්ට් එක සමානයි අතර ලොකු වෙනසක් නැහැ මොකද ඔයා දන්නවා එෆර්ට් එකක් දෙනවා නම් එතනට අනිවාර්යෙන් වගේ ටයිම් එක යූස් කරනවා ඔයාගේ වෙලාවයි එෆර්ට් එක දෙකම එක හා සමානයි ඔයා අනිවාර්යෙන් වගේ වෙලාව යොමු කරන්න ඕනේ ඔයාට අනිවාර්යෙන් වැලියුබල් දෙයක් ලැබෙන දෙයකට විතරයි එහෙම නැත්නම් නිකන් කාලා ගන්න එක් වගේ තමන්ගේ කාලය ඔහේ නාස්ති කරලා දාන්න එපා මොකද ඇත්තට අපිට සීමිත කාලයක් විතරයි තියෙන්නේ හොඳ මැච් එකක් ගන්න මං හැම වෙලාවෙම මැච් එකක් ගන්නවා කියලා කියන්නේ මොකද්ද ෆයිනෑන්ෂියලි අපි ෆ්‍රීඩම් එකකට යන්න ඕනේ ඔයා කැමති රෙස්ටොරන්ට් එකකින් ගිහිල්ලා බිල බලන්න නැතුව එහෙම නැත්නම් මිල බලන්න නැතුව හොඳ කෑමක් කන්න පුළුවන්කමක් වට තියෙන්න ඕනේ ඔයා ගන්න ඇදුමක් ටැග් එකේ මිල ප්‍රයිස් එක බලන්න නැතුව ඔයාට ගන්න පුළුවන් මට්ටමක් වට තියෙන්න ඕනේ ඔයා කවදේ මැරි කරලා ඔයා හැම ලයිෆ් ස්ටයිල් එකක් ගත කරනවා නම් ඔයාට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවා නම් ඔයාට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඕන එපාකම් ඒ විදිහට එයා කැමති විදිහට එයාට දෙන්න ඔයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඉතින් මේක තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ මේක නැත්නම් ඔයාට හැම වෙලාවෙම මමත් එහෙමයි මම දන්නා බහුතරයක් කියනවා අපි අදුමක් ගන්න ගියාම ඉස්සලා බලන්න ටැග් එකේ තියෙන ගාන කීයද කියලා ඉතින් හැමදාම ඕක කරගෙන ඉන්නවා දැන් හරිය කියමුකෝ දැන් අපි තාම තරුණ කට්ටිය අපිට තාම අපි සමහරට ගෙදරින් තාම යැපෙන කට්ටිය ඉන්නේ ඉතින් එහෙම වුණාම හරිය මම කියන්නේ ඉස්සරහට එහෙම ගන්න බෑනේ ඉතින් මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හදා ගන්න ඕන නම් ඔයාට වගේ කාලය සහ ශ්‍රමය අනිවාර්යයෙන්ම වැදගත් විදිහට හොඳට කල්පනා කරලා වැලියුබල් විදිහට විතරක් පාවිච්චි ගන්න වෙනවා ඊළඟට තමයි සල්ලි කියලා කියන්නේ මේක තමයි මම හිතන්නේ මේ ටොපික් එකේ වැදගත්ම පොයින්ට් එක මොකද මේ සිස්ටම් එක මේ මැට්‍රික්ස් එක විසින් අපිව ලස්සනට පාවිච්චි කරනවා අපිට සල්ලි දීලා රයිට් අපිට සල්ලි දීලා අපේ ශ්‍රමය සහ කාලය කට්ටිය භාවිතා කරනවා හැබැයි අපිට ලැබෙන වැලියු එක හෙනම අඩුයි පොඩ්ඩක් හිතලා බලන්නකෝ රුපියල් 30000 පඩියට වැඩ කරන කෙනෙක් මට රුපියල් 30000ක් හම්බෙනවා මට හොඳට මේක ඇති කියලා වැඩ ගන්න කෙනෙක් කරන ශ්‍රමය එයා දෙන ශ්‍රමයයි එයා දෙන කාලයයි ඒකම හිතලා බලන්න මේ කැල්කියුලේට් එක පොඩ්ඩක් කරලා බලන්නකෝ රයිට් හිතන්නකෝ එයා දවසට පැය 8ක් වැඩ කරනවා රයිට් එතකොට එයා මාසෙට පැය කීයක් වැඩ කරනවද හරිද ඒ මාසෙට වැඩ කරන පැය ගාන රුපියල් 30000න් බෙදලා බලන්නකෝ එයාගේ පැයක වැලියු එක එතන එනවා හරිද ඔය පැයක වැලියු එක ඕක ඕනනම් තව පාර 60න් බෙදන්නකෝ ඒ විනාඩියක වැලියු එක එයාට එනවා හිතලා බලන්න මාරම් පොඩි ගාණක් එන්නේ නිකන් මිනිහෙක් ජීවත් වෙන්න ඇත්තරම නිකන් ඇත්තටම තේරුම් ගන්න ගාණක් කියන්නේ ඉතින් ඒ වගේ ඔය මම බේසික්ම එක්සැම්පල් එකක් ගත්තේ මම කියන්නේ මේ මෙට්‍රික්ස් එකෙන් මේ এডুকেෂන් සිස්ටම් එකෙන් අපිව හදන්නේ වර්කර් කෙනෙක් ගන්න අපිව සර්වර් එකක් ගන්න අපි හදන්නේ එහෙම සර්වර් එකක් කාට පස්සේ අපිට සල්ලි දෙනවා ඔයාට මම මෙච්චර ගාණක් ඔෆර් කරනවා මේ වැඩේ ගන්න හරිද හැබැයි ඔයා දන්නේ ඔයා කරන වැඩින් ඒ කට්ටිය 10 ගුණයක් හොයනවා හරිද ඒක යාලගේ වැරද්දක් නෙවෙයි මම කියන්නේ ඔයා යන්න ඕනේ එතනට රයිට් ඔයා යන්න එතනට ගියොත් තමයි ඔයාට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට නියමට යන්න පුළුවන් මොකද එහෙම නැත්නම් ඔයා හිතන් ඉන්නවා ජොබ් එකක් කරලා කවදාද දවසක ඔයාගෙම කියලා ගයක් හදලා ඔයාගෙම කියලා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් හදාගෙන ඔයාගෙම කියලා දෙයක් කරන්න ඔයාට ඇට්ලීස්ට් ඔයා කරන ජොබ් එකේ අවුරුදු 5ක්වත් ඉන්න වෙනවා ඒක තමයි ඇත්ත කතාව මෙහෙම බිස්නස් එකක් පටන් ගත්තා ෆ්‍රීලාන්සින් කරත් තමන්ගේම දෙයක් කරත් අවුරුදු ගාණක් ඒ වෙනුවෙන් කැප වෙන්න වෙනවා හරිද හැබැයි අල්ටිමේට්ලි ඔයා බිස්නස් එකක් කරොත් මේ බිස්නස් එක සම්පූර්ණයෙන් ඔයාගේ අවුරුදු 5කින් ප්‍රොෆිට් කරොත් ඔයාට මැරෙනකම් එහෙම නැත්නම් ඔයා වැඩේ හරියට කරනකම් ඔයාට ප්‍රොෆිට් ගන්න පුළුවන් බට් ඔයා ජොබ් එකක් කරොත් කාගෙටද වැඩ කරන්න ගියොත් ඔයා අවුරුදු 5කින් ලබා ගන්න දේ සමහරවිට ඔයා ජොබ් එකෙන් ඩ්‍රොප් අවුට් වුණාට පස්සේ නැති වෙන්න පුළුවන් ඔයා ආයෙත් තැනකට ගිහලා මුලින්ම පටන් ගන්න වෙන්න පුළුවන් ඉතින් මම
මම මේ කියන දේවල් ගැන පොඩ්ඩක් දෙපාරක් හිතලා බලන්න. මොකද මම මේ දේවල් කියන්නේ සෑහෙන එක්ස්පීරියන්ස් එකක් right. ඉතින් මම කියන්නේ මේ ට්‍රැප් එකට අහු වෙන්න එපා. ඔයාගේ වෙලාවට, ඔයාගේ සල්ලි වලට, ඔයාගේ ශ්‍රමයට ලොකු වැලියු එකක් තියෙනවා. ඒ වැලියු එක අඳුර ගන්න. at least සමහරට මුල් කාලේ බැරි වෙයි. දැන් මම උනත් දැන් කැම්පස් එක අපේ next year ඉඳන් ඉන්ටර්න් එකක් ගන්න ඕනේ. මම අනිවාර්යෙන් ජොබ් එකක් කරන්න ඕනේ right. හැබැයි මට පුළුවන් මේ ජොබ් එක කරලා ගෙදර නිකන් ඉන්න නැතුව ගෙදර ආවට පස්සේ මගේ මොකක් කියලා දෙයක් ගන්න. හරිද? මම අවංකව මම මේ දේ කියන්නම්. සමහර විට ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක් මේක. මම ජොබ් එකකින් හොයන ගානට වඩා දැන් දවසෙන් පැය 8ක් එතන ගිහලා වැඩ කරලා දවසට පැය 8යි ඊට මාසෙට පැය කීයද කියලා හදලා බලන්න. දවසට පැය 8ක් වැඩ කරාට මං ගෙදර ඇවිල්ලා මං වැඩ කරන පැය 3ේදී ඒ එන ඉන්කම් එක ජොබ් එකෙන් හොයන ගානට වැඩි වෙන්න පුළුවන්. මේක සෑහෙන හිතලා බලලා කියන්නේ කැල්කියුලේට් කරලා බලලා කියන්නේ. සෝ ඉතින් මං කියන්නේ ඊට පස්සේ මට පුළුවන් කමක් හම්බ වෙනවා ආතන ස්ටේබල් වෙනකොට මං කරන ෆ්‍රීලාන්සින් වැඩේ වේවා මගේ බිස්නස් එක වේවා ඒක ස්ටේබල් වෙනකොට මට පුළුවන් ලොකු රිස්ක් එකක් කරන් ලොකු රිස්ක් එකක් කරලා රිස්ක් එක කැල්කියුලේට් කරලා ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ෆෝකස් එක දෙන්න. එතකොට මගේ අර බිස්නස් එකෙන් හරි ෆ්‍රීලාන්සින් වලින් ඉන්කම් එක තව 10 ගුණයක් වැඩි වෙනවා. ඔක තමයි සාමාන්‍ය මෙතඩ් එක. මේක ෆලෝ කරපු කෙනෙක් තමයි කප්රුක මේ වෙබ්සයිට් එකේ ඕන මට ඇත්තටම එයාගේ නම අමතකයි. ඉතින් එයාගේ ඉන්ටර්විව් එකේදී මම දැක්කා එයා මේ මෙතඩ් එක තමයි අනුගමනය කරලා තිබ්බේ. එයා මම හිතන්නේ සෑහෙන කැපවීමෙන් තමන්ගේ ජොබ් එක වෙනුවෙන් මහසුන කෙනෙක්. එහෙම වෙලත් ගෙදර ඇවිල්ලා තමන්ගේම දේ බිල්ඩ් කරා. දැන් එයා තවදුරටත් ජොබ් එකක් කරන්නේ නැහැ. දැන් එයා මිනිස්සුන්ට ජොබ් දෙනවා. මං කියන්නේ දියුණු වෙනවා නම් අන්න ඒ ලෙවල් එකටවත් අඩුමතරම දියුණු වෙන්න ඕනේ. ඉතින් මේක හැමෝටම වැඩ කරන්න නැති වෙයි. සමහර කැමති කෙනෙක් ගාව වැඩ ගන්න, සමහර කැමති කෙනෙක් වෙනුවෙන් වැඩ ගන්න. ඉතින් ඒත් කමන්නේ. ඔයා එහෙම කරත් ඔයාගේ ටයිම් එක, ඔයාගේ එෆර්ට් එක සහ ඔයාගේ සල්ලි හරිය විදිහට යූස් කරේ නැත්නම් එතනදිත් ඔයා ෆේල් වෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් මට ලොකු වැලියු එකක් ඔයාගේ ජීවිතයට ඇඩ් කරගන්න පුළුවන් වෙයි කියලා. මේක තේරුම් නැත්නම් ආයෙ බලන්න ටයිම්, මනි, එෆර්ට් නිකමට හිතලා බලන්න. මේ කිව් හැමදේම මතක් කරලා බලන්නකො. නිකමට හිතලා බලන්න. ටයිම්, මනි, එෆර්ට් මේ තුන හරියට යූස් කරේ නැත්නම් වට දිනු වෙන පුළුවන්ද? බැරිද කියලා ඉතර නිකමට හිතලා බලන්න. ඉතින් මං හිතනවා අද මට ඔයාලට වැලියබල් කන්ටෙන්ට් එකක් ෂෙයා කරගන්න පුළුවන් වුණා කියලා. මේ වගේ කවුරුත් වැඩි කතා කරන්නේ නැති CEO level එකේ මයින්ඩ්සෙට් එකේ තියෙන කට්ටිය කතා කරන දේවල් ඉස්සරහට මම මගේ channel එකෙන් ඔයාලට ෂෙයා කරගන්නවා. ඉතින් මම පොඩි quick update එකක් දෙන්න ඕනේ මගේ අර challenge එක. ඔයාලා දන්නවද නැත්නම් මම 90 day challenge එකක් පටන් ගන්න තිබ්බේ දැන් මාසෙක විතර කලින්. ඉතින් දැන් ඒකේ 30 days මම complete කරලා තියෙනවා. දැන් මගේ වෙනස තේරෙනවා පොඩ්ඩක්. ඒක පොඩ්ඩක් shape වෙලා කට්ටිය අහනවා diet කරනවද කෙට්නවද. ඉතින් ඒ ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට කරන්න. ඉතින් මට සතුටුයි මට පොඩි update එකක් දෙන්න ඕනේ ගැන. ඉතින් දන්නේ නැති කට්ටිය මගේ Instagram එකට follow කරලා බලන්න. මම ඒකේ හැමදාම stories share කරනවා මගේ challenge එක ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඉක්මනටම හම්බෙමු. තක හැමෝටම ජය වේවා.